කියව මම ඔෆිස් එකට එන්න හදන්නේ. මේ මම ක්‍රෙඩිට් කාඩ් එකක් දැම්මා. ඒකේ බං ඇප්ලිකේෂන් එකට මගේ රිලේෂන් කෙනෙක්ගේ නම්බර් එකක් දාන්න ඕන විස්තර ටික හරියද කියලා දැනගන්න එයාලට. මං බං ඉතින් උඹේ නම්බර් එක දැම්මේ මොකෝ අපි නෑ දැන්ගේ නම්බර් දීලා බං බෑ උඹලා ඉරිසියාකාරයෝ ඉන්නේ. යකෝ මට පැටලෙයි බං. මහා දෙයක් නෑ බං මට ගෙවන් යන්න පුළුවන්ද කියලා අහලා නෑකම හයි. උඹ ගියා මාමගේ පුතා කියලා. අඩෝ මට නෑකම පැටලෙයි බං දැන් උඹ එකක් කියලා මම තව නෑකමක් කිව්වොත්. නෑ මිනිහෝ උඹලගේ මාමට ඇත්තට පුතෙක් ඉන්නවද කියපන්. ඔව් අර උගේ අපේ එකට අත්සන් කළා මට උසාවි ගාන යන්න උනේ. ඔය ඉන්නේ. යකෝ බැංකුවෙන් කතා කරලා සුමිත්ව දන්නවද ඇහුවොත් ඔව් කියපන්. උගේ නෑකම මොකද්ද කියලා ඇහුවොත් උඹ කියපන් අර එකම මතක් කරගෙන මාමගේ පුතා කියලා. එච්චරයි. හා මොනවා වුණත් මචං පුටින් කියන්නේ හොඳ එක. නැත්තම් ඔහම බේත් එක නිකන් දෙයිද කියා. ඇත්ත. හෙලෝ මහත්මයා මම මේ කතා කරන අහවල් බැංකුවෙන් සුමිත් කරුණාතිලක කියලා කෙනෙක් අපෙන් ක්‍රෙඩිට් කාඩ් එකක් ඉල්ලලා තිනවා මේ මහත්මයා ඒව අඳුරනවද? ඔව් මේ දන්නවා මේ මගේ නෑයි. හොඳයි තොරතුරු වෙරිෆයි කරගන්න මට ඔබතුමාට යාගේ තියෙන නෑකම කියන්න පුළුවන්ද? මේ මගේ මාමගේ පුතානේ. රයිට් සාමාන්‍ය ක්‍රෙඩිට් කාඩ් බිල් එකක් ගෙවන් යන්න පුළුවන් වත්කමක් යාට තියෙනව නේද? good morning මහත්මයා කාට අපි මාමගේ පුතාට පිස්සුද ඌ මේ ලක්ෂ 20ක් කැරේ ඉස්සර දැන් නඩුත් යනවා හොඳ වෙලාවට මම කෝල් කරේ හරි ආයෙ ඕනකම තිබ්බ කෝල් එකක් දෙන්නකෝ Free drinks in the house.